Welcome back travellers. අපි 2024 අපේ ඇනුවල් ට්‍රිප් එක යන්න තමයි එයාපෝට් එකට ආවේ. මම අද ෂෙයා කරන්නේ මම අවුරුද්දකට විතර කලින් ගිය ටුවර් එකක ඩීටේල්ස්. ඇත්තටම මම මේ වීඩියෝස් ගත්ත YouTube content විදිහට අප්ලෝඩ් කරන්න හිතාගෙන නෙමෙයි ඒ කාලේ. Just collecting memories. But I'm going to share it. Guess where I'm going? As you already know, it's Malaysia. Day 1. I'm really excited. This is my second international tour. තව මගේ යාළුවෝ දෙන්නෙක් මැලේසියා වලින් අපේ tour එකට join වෙනවා. ලංකාවෙන් මමයි මගේ තව යාළුවෙකුයි තමයි යන්නේ. ඉතින් අපේ tour එකේ first day එක අපි allocate කරගත්තේ මැලේසියා වල capital city එකේ. ඒ කියන්නේ කුවාලාලම්පූර් වල half day city tour එකක්. අපි ආවා ෆස්ට් ස්ටොප් එකට. දැන් අපි ඉන්නේ තියන්හු ටෙම්පල් එකේ. හරිම ලස්සනයි එතන. It is one of the largest temple in Southeast Asia. අපි පුළුවන් විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා එතන. අපේ ටුවර් එකේ ඊළඟ ස්ටොප් එක උනේ KL ටවර් එක බලන්න යන්න. ඒ කියන්නේ කුවාලාලම්පූර් ටවර් එක. අපි ඊළඟට ආවා ට්වින් ටවර් එක බලන්න. ට්වින් ටවර් එක ළඟ ෆොටෝස් ටිකක් අරගෙන අපි ඊළඟට ගියේ නැෂනල් මොනියුමන්ට් පාක් එක බලන්න. එතන පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ඊළඟට ආවා ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක බලන්න. ඒ දවස්වල එතන පොඩි කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් යන ගමන් තිබුණේ. අපි ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකෙන් පිටත් උනේ මෝල් එකකට යන්න බලාගෙන. ඒ දවස්වල එයාලා ක්‍රිස්මස් වලට රෙඩි වෙන ගමන් හිටියේ. ඉතින් ඒ මෝල් එකේ අපි shopping කරලා ඊට පස්සේ අපි අපේ හොටෙල් එකට check in වුණා. අපි ඉන්න හොටෙල් එක මෙට්‍රෝ හොටෙල් බුටික් බින්ටෙක්. මේ හොටෙල් එකේ ඉඳලා ගොඩක් ප්ලේසස් වලට easy access කරන්න පුළුවන් දුරකින් තමයි මේ හොටෙල් එක තියෙන්නේ. 7-Eleven එකකුත් ළඟින්ම තියෙනවා. දැන් අපේ ස්ට්‍රීට් ෆුඩ් ටයිම් එක. එදා නම් සෑහෙන සෙනගක් හිටියා. අපි ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක අරගෙන හොටෙල් එකට ආවා නෙක්ස්ට් ඩේ එකට රෙඩි වෙන්න ඕන නිසා. Day 2. අද අපි ජෙන්ටින් හයිලන්ඩ්ස් යන දවස. ජෙන්ටින් හයිලන්ඩ්ස් කියන්නේ හොලිඩේ ඩෙස්ටිනේෂන් එකක්. කුවාලාලම්පූර් වලට එන ඕන කෙනෙක් මේ ඩෙස්ටිනේෂන් එකට අනිවාර්යෙන් එනවා. මේක නම් මාරම eye catching route එකක්.
ජෙන්ටින් හයිලන්ඩ්ස් වල බලන්න තැන් සෑහෙන්න තියෙනවා. ඉන්ඩෝර් ඇන්ඩ් අවුට්ඩෝර් තීම් පාර්ක්ස්, හොටෙල්ස්, කැසිනෝස්, shopping malls වගේ දේවල්. අපි මේ කායකේ යන්නේ අවාන ස්ටේෂන් එකට. එතන ඉඳලා අපිට තියෙන කේබල් කාර් රයිඩ් එකක්. ස්කයි ඇවෙනියු ස්ටේෂන් එක තමයි අපේ ඩෙස්ටිනේෂන් එක. මේ මගේ second cable car experience එක. So now we are going to take the cable car ride from Awana station. අපි ටිකට්ස් කලින්ම බුක් කරලා තිබුණේ. කේබල් කාර් එකක 8 දෙනෙක් තමයි මැක්සිමම් ගන්නෙ. මාරම ලස්සන වීව් එකක් එක්ක මේ කේබල් කාර් රයිඩ් එක නම් ස්පෙෂල් එක්ස්පීරියන්ස් එකක්. 어디 기지역하게 된다네. අපි මේ යන අතරමැද තව එක ස්ටේෂන් එකකින් බහිනවා. ලස්සන වීව් එකක් තියෙන ටෙම්පල් එකක් බලන්න යන්න තමයි අපි හදන්නේ. ඒකේ නම චින් ස්වී ටෙම්පල්. එතන ටික වෙලාවක් රිලැක්ස් එකේ ඉඳලා ආයෙ ස්ටේෂන් එකට අපි ආවා කේබල් කාර් එකේ ස්කයි ඇවෙනියු එකට යන්න. සේම් ටිකට් එක යූස් කරන්න පුළුවන් අපිට ස්කයි ඇවෙනියු ස්ටේෂන් එකට යන ගමන් චින් ස්වී ටෙම්පල් එකත් විසිට් කරලාම යන්න. We came Genting Highlands. අපි ඉතින් මෙහෙම ෆන් එකකුත් ගත්තා. මෙතන ඇක්ටිවිටිස් වලට ටිකට්ස් ගන්න එතනින්ම පුළුවන්. ජෙන්ටින් හයිලන්ඩ්ස් වල මේන්ලි තීම් පාර්ක්ස් දෙකක් තියෙනවා. ඉන්ඩෝර් ඇන්ඩ් අවුට්ඩෝර් කියලා. අපි තාම ඉන්නේ ඉන්ඩෝර් එකේ. ඩිසෙම්බර් කියන්නේ මෙහෙට රේනි සීසන් එක. ඉතින් අපිට ෂෝ එකක් තිබුණේ නැහැ අවුට්ඩෝර් පාර්ක් එකට යන්න පුළුවන් වේද කියලා. Unfortunately අපිට අවුට්ඩෝර් පාර්ක් එක එදා මිස් වුණා වැස්ස නිසා. ඉන්ඩෝර් පාර්ක් එකේ රයිඩ්ස් ගොඩක් තියෙනවා. අපි ගිය සමහර රයිඩ්ස් වල වීඩියෝස් මං ගාව නැහැ. But I should say I really enjoyed them. You should also try them. අපි මේකෙන් පස්සේ කරන්න යන වැඩේ මාරම mind relaxing. It is sand painting. අපි දැන් යනවා කැසිනෝ එක බලන්න. කැසිනෝ එක ඇතුලේ ෆෝන් යූස් කරන්න දුන්නේ නැහැ. ඉතින් ඇතුලේ වීඩියෝස් මොකුත් නැහැ. It was huge inside. කැසිනෝ එක ඇතුලට ගියාම අපිට දැනෙන්නේ නිකන් ෆිල්ම් එකක ජීවත් වෙනා වගේ ෆීලිං එකක්. We were just watching the casino and we did nothing but a nice experience for life. අපි ජෙන්ටින් හයිලන්ඩ්ස් වලින් එන්න පිටත් වුණා. එහෙන් ගත්ත ස්වීට්ස් වලට රිවිව්ස් දෙන ගමන්ම We already had a heavy breakfast from the hotel, so we were not so hungry. මැලේසියාවල ලක්සරි shopping කරනවා නම් පැවිලියම් මෝල් එක ideal place එකක්.
අපි නයිට් ටයිම් shopping කරන්න ගියේ මෙතනට. මම LV shop එකකට ටිකක් ගියා. Do you believe the price of this bag? It's 8 lakhs. My god. Day 3. We came to Sunway Lagoon. Sunway Lagoon එකෙත් main theme parks කීපයක්ම තියෙනවා. මම නම් personally වැඩියෙන්ම කැමති water park එකට යන්න. It was really fun. අපි මේ map එකෙන් තමයි ඒ අදාළ theme parks වලට යන routes ටික confirm කරගත්තේ. මේ තියෙන්නේ Sunway Lagoon එකේ iconic photo location එක. අපි ඊළඟට ගියේ ස්ක්‍රීම් පාක් එකට. ඒකට ගිහිල්ලා නම් අපි බය වෙලා එළියට ආවේ. මේක ඇතුළට ගිහින් එද්දි නම් මම පොඩ්ඩක් කැරකෙන්න ගත්තා. But it was nice. ඊළඟට අපි තවත් පාක් එකකට යන්න හදන්නේ. Wildlife Park එක. Sunway Lagoon එකේ view එක බලා ගන්නත් එක්කම අපි පොඩි රයිඩ් එකකට join වුණා. ලන්ච් එකෙන් පස්සේ අපි ලෑස්ති වෙන්නේ water park එකට යන්න. water activities කරන්න යන නිසා අපේ purse, bags, phone සේරම safe lock එකකට දැම්මා. අපි swimsuit වලට change වුණා. අපේ phones safe lock එකකට දැම්ම නිසා water park එකේ activities වල videos අපි ගාව නැහැ. So it's the end of Sunway Lagoon tour. අපි ඊළඟට ආවේ සූර්යා KLCC mall එකට. ඒ mall එක ඉස්සරහම තමයි තියෙන්නේ KLCC park එක. අපි ලංකාවට ගෙනියන්න චොක්ලට් ගත්තා හනීෆා එකෙන්. Day 4. අද තමයි අපේ ටුවර් එකේ අන්තිම දවස. අපි අද ආවා බටු කේව්ස්. මම කොහොම හරි ෆුට් මසාජ් එකක් දාගත්ත last minute. And this is the end of our Malaysia tour. We are coming back to Sri Lanka.
hope you enjoyed my Malaysia tour. And thank you very much for watching. See you soon in the next video. Bye.